සුබ සන්ධ්‍යාවක් ඔබ සම්බන්ධ වන්නේ පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගින් අදත් වැඩසටහන ඔබ වෙත ගෙන එන මම දනනාත් ප්‍රනාන්දු මාත් සමග සම්බන්ධ වෙනවා මම නිලන්ත කංකානන්ගේ ඔබට පෙනෙනවා ඇති සුපුරුදු මැදිරියෙන් සිට නොවේ අද අප පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ අප අමුතුම නැත්තම් සුවිශේෂී ස්ථානයකට පළමු වතාවට පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන ගෙන එන්නට තීරණය කරා අපි ප්‍රධාන අපගේ ආරාධිත අමුත්තව අද හඳුන්වා දීමෙන් අනතුරු ඔබට දැනගන්න පුළුවන් වෙයි අපි කොතැන සිටද අද පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන රැගෙන ඉන්නේ කියලා. අද අපගේ වැඩසටහනේ ආරාධිතයා මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාටලි චම්පික රණවක අමාත්‍යතුමන්. අමාත්‍යතුමනි අපි ඔබතුමාව ආයිබෝන් කියලා ඉතාමත්ම ආදරයෙන් අපගේ වැඩසටහනට පිළිගන්නවා. ආයිබෝන්. සුපුරුදු පරිදි වැඩසටහනේ ප්‍රශ්න වටය ආරම්භ කරන්නට නිලන්ත ඔබට අවස්ථාව. අවදානත්. අමතුමනි වටේ දේශපාලනයේ මේ සිදුවන කරුණු පිළිබඳ මිනිස්සු බලාගෙන ඉන්න නිකන් වික්ෂිප්ත වෙලා වගේ. රජයේ ප්‍රධාන කැබිනට් අමාත්‍යවරයෙක් විදිහට ඔබතුමා මේක විස්තර කරන්න කොහොමද? ඇත්තටම දැන් රජය බලයටපත් වෙලා අවුරුදු 2කමාරකට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා ජනාධිපතිතුමා. ඒ වගේම මේ ආණ්ඩුවත් ඉතින් අවුරුදු 2කමාරක කාලයක් පමණ මේ අගමැතිතුමා ඇතුළු මේ ප්‍රමුඛ ආණ්ඩුව ගිහිලා තියෙනවා. ඉතින් ඒ කාලය ඇතුළත යම් ජයග්‍රහණ ලබා ගන්න ආණ්ඩුවට හැකියාව ලැබුණා. ඒ වගේම ඇතම් කරුණු සම්බන්ධයෙන් පියවර ගන්න ආණ්ඩුව අපොහසත් වුණා. අපි ලබාගත් සුවිශේෂී ජයග්‍රහණ තුනක් මෙතනදි මම හඳුන්වන්න ඕනේ මේ ආණ්ඩුව ආවට පස්සේ. එකක් තමයි අපේ පැරණි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලයේ විදේශ ප්‍රතිපත්තිය හා විදේශ මේ වශයෙන් ගෙන ගිය කාර්යදාමයේ දිහා බලනකොට ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපිව විශාල හුදකලා වීමකට වටලෑමකට ලක් වෙලා තිබුණා. ඒ වගේම ලෝකයේ ඇතිවෙමින් තියෙන නව බලකඳවුරු න්‍යායත් එක්ක අපි එක පාර්ශවයක පැත්තට තල්ලු වෙමින් ගමන් කරන ස්වරූපයක් පේන්න තිබුණා. මේ නිසා අපි භයානක ආර්ථික ප්‍රශ්නයකට මතුවලා තිබුණා. මොකද එක පැත්තකින් අපි විදේශීය ණය උගුලක පැටලිලා ඉන්න අතරේ අපේ වෙළඳපොළ තිබුණේ තවත් පැත්තක. උදාහරණයක් කෙලින්ම කිව්වොත් චීනෙන් ණය අරගන්න අතරේ අපි භාණ්ඩ හා සේවා විකුණුවේ යුරෝපයට උතුරු ඇමරිකාවට. එතකොට යුරෝපය උතුරු ඇමරිකාව ඉන්දියාව ජපානය ආදී රටවල් වෙතින් ඒගොල්ලෝ එක අක්ෂයක් එක ලයින්ස් එකක්. ඒතකොට ඒ පැත්තෙන් අපිට යම්කිසි වටලෑමක් එල්ල වුණා. ඉතින් ඒ වටලෑමේ ප්‍රතිඵලයක් හැටියට අපේ GSP+ සහනය, ඒ වගේම ඇමරිකාවේ GSP සහනය මේ අනාදී වශයෙන් අප ගැන එච්චර හොඳ ආකල්පයක් එතන ඇති වෙලා තිබුණේ නැහැ. මේක අපේ අපනයන ශේෂ්ත්‍රයට පමණක් නෙවෙයි දේශපාලන වශයෙන් රටටත් දරුණු විදියට බලපෑවා. මොකද පුජ්‍යලික ආයෝජන වලට මේක සෑහෙන බලපෑවා. ඉතින් මේක දිගින් දිගටම ගියා නම් අද වෙනිසුලාවට වෙච්ච දේ ලංකාවට වෙනවා. අද වෙනිසුලාව පරාජිත රටක්, ආර්ථික වශයෙන් බිඳ වැටිච්ච රටක්, සමාජීය වශයෙන් අවුල් වෙච්ච රටක්, ඊටාම ශක්තිමත් යුද හමුදාවක්, ඒ වගේම ජනාධිපති මෙදුරෝගේ පක්ෂය කියන්නේ ශක්තිමත් පක්ෂයාන්ත්‍රණයක්, මධ්‍යගත පක්ෂයාන්ත්‍රණයක්, ඒ වගේම තෙල් හා ගෑස් සම්පත අනුනව තියෙන රටක්. මේ සියල්ල තිබිලත් ඔවුන්ට එක්සත් ජනපදයේ යුරෝපය ආදී රටවල් විසින් එල්ල කරපු ආර්ථික වටලෑමට මුහුණ දෙන්න බැරුව රට අර්බුදයට ගියා. ඊට වඩා ශීඝ්‍රයෙන් වේගයෙන් ලංකාව අර්බුදයට යනවා මේ 2015 වෙනස වුණේ නැත්තම්. ඉතින් මේ ආණ්ඩුවේ ඇති වෙලා තියෙන වෙනස මෛත්‍රී රනිල් පාලනේ අන්නේ විදේශීය වටලෑම අපිට පුළුවන් වුණා යම් ප්‍රමාණයකට පරාජය කරන්න. කළා එක්සත් ජනපදයේ යුරෝපයේ සිට චීනය ජපානය දක්වා රාජ්‍යයන් යම් ප්‍රමාණයකට අප සම්බන්ධයෙන් වෙච්ච ප්‍රතිපත්තිවල නිෂේධමක තැනකට ගන්න අපිට හැකියාව ලැබුණා. ඒ වගේම ත්‍රස්තවාදී යුද්ධය අපි ජයග්‍රහණය කළාට ඒ ත්‍රස්තවාදීන්ගේ ජාතිවාදී අනුගාමිකයන් විදේශ රටවල විශාල බලයක් කරගෙන ගියා. ඒක සෑහෙන දුරකට නිෂේධ කරන්න අපිට පුළුවන් වුණා. ඔබතුමා කියන්නේ ඩයස්පෝරා.
ඔව් දැන් උදාහරණයක් ඇටියට මහින්ද රාජපක්ෂ මැතිතුමා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් වල දේශනයකට ගියාම එතුමට ඒ දේශනය පවත්වන්නවත් නොදී දහස් ගණන් විරෝධතාවයන් එල්ල වුණා. එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ව කේටරින් වාහනයක හැංගිලා තමයි එළියට ආවේ කියලා. ඔව් දැන් නමුත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගියාමත් ඒ විරෝධතා පැවැත්තුවා. හැබැයි ඊටාම සුළු පිරිසක්. ඒ සම්පූර්ණ ඒ විදේශවල තිබිච්ච ඒ දේශපාලන බලය නිෂේධ වෙලා ගියා, වාෂ්ප වෙලා ගියා. ඒක අපි එක්තරා දුරකට රටක් හැටියට අර අපිව නිකන් අතපය බැඳලා ලිඳක දාලා තිබුණා වගේ තත්ත්වයක් තිබුණේ. ආර්ථිකමය වශයෙන් වෙච්ච මහා අගදක අපේ අතපය ලෙහෙලා වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් අපි උදා කරගත්තා. ඒක අපි ලබාගත් ජයග්‍රහණය. ඒ වගේම අපේ රටේ යම්කිසි ආකාරයකට එක පුජ්‍යලයක් වටා ගොනු වෙලා තිබිච්ච දේශපාලන බලය ජනාධිපතිවරයා සතුව තිබෙන මේ අත්නෝමතික බලතල අපිට පුළුවන් වුණා 19 වෙනි සංශෝධනය හරහා ඉවත් කරන්න. ඇත්තටම ඔය ලෝකයේ හුඟක් දෙනෙක් විධායක ජනාධිපති ධූරය ආදී වශයෙන් නම් කළාට ලෝකයේ පාලන ක්‍රම අපි පිළිගන්නා මට්ටමේ පාලන ක්‍රම තුනයි තියෙන්නේ. එකක් ජනාධිපති ක්‍රමය. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ එහෙම තියෙන ජනාධිපති ක්‍රමය. එතකොට මේ ජනාධිපති ක්‍රමයේ හැටියට ජනාධිපතිට නිලධාරීන් ඇමතිවරු මේ සියලු දෙනා පත් කිරීමේ හා පාලනය කිරීමේ බලය විධායක බලය ලැබෙනවා. මේ නිසා මේකට සමහරු විධායක ජනාධිපති ක්‍රමය කියලාත් කියනවා. මේක තමයි ජනාධිපති ක්‍රමය. දෙවෙනි එක තමයි පාර්ලිමේන්තු ක්‍රමය. දැන් ඔය ඉන්දියාවේ එංගලන්තේ එහෙම තියෙන පාර්ලිමේන්තු ක්‍රමය. ඒකේ ප්‍රධානියා අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය. පාර්ලිමේන්තු ක්‍රමය. අපිත් 70ට කලින් තිබුණේ වගේ ක්‍රමයක්. තුන්වෙනි ක්‍රමය තමයි මිශ්‍ර ක්‍රමය. ඡන්දයෙන්පත් වෙන ජනාධිපතිත් ඉන්නවා. ඔහුව පාලනය කරන ඔහුත් එක්ක අන්තර් සම්බන්ධයෙන් බැඳිච්ච පාර්ලිමේන්තුකුත් තියෙනවා. දැන් ප්‍රංශයේ එහෙම තියෙන්නේ ඊට සමාන ක්‍රියාවලිය. දැන් ඇත්තටම අපි අර ඇමරිකා එක්සත් ජනපදයේ වගේ තිබිච්ච අත්නෝමතික බලතල සහිත ජනාධිපති ක්‍රමයේ ඉඳන් මිශ්‍ර ක්‍රමයකට මාරු වෙච්ච එක තමයි මේ 19 වෙනි සංශෝධනයෙන් උනේ. කට්ටිය කියනවා එතනිනුත් තව පහලට බහලා අපි පාර්ලිමේන්තු ක්‍රමයටම යන් කියලා. හැබැයි උසාවියෙන් කිව්වා ඒකට ජනමත විචාරණය අවශ්‍යයි කියලා. ඒක නිසා ඒක කෙරුණේ නැහැ. ඉතින් මම හිතනවා මේ తත්වය අවුරුදු ගාණක් තිස්සේ තිබිච්ච දෙයක්. ජනාධිපතිවරයෙක් සතුව මේ වගේ අත්නෝමතික බලතල තියෙනකොට සිදුවෙන්න පුළුවන් ව්‍යසනයන් පිළිබඳව ජාවර්ධන ජනාධිපතිතුමානේ මුලම විධායක ජනාධිපති එතුමාගේ කාලේ අපි ඉගෙන ගත්තා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් ඉගෙන ගත්තා. එතුමාගේ විධායක බලය පාවිච්චි කිරීමේ ප්‍රතිඵලය නිසා තමයි එක්සත් ජාතික පක්ෂය දෙකට වුණේ. ඇතුළත් මුදලි ගාමිණී දිසානායක කැඩලා ගිහිල්ලා. ඒ වගේම චන්ද්‍රිකා මැතිණියගේ කාලේ ඒ විධායක ධූරයේ අත්නෝමතික භාවය අපි දැක්කා. එතුමියගේ අත්නෝමතික භාවයන් නිසා තමයි පක්ෂයේ මහලේකම් හැටියට හිටපු එස්.බී. දිසානායක ජී.එල්. පීරිස් වැනි පිරිස් කැඩිලා ගිහිල්ලා චන්ද්‍රිකා මැතිණිය පරාජයටපත් උනේ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ මේ විධායක ධූරයේ පාවිච්චි වෙච්ච හැටි දැක්කා. එතුමගේ විධායක ධූරය හා පෞල් කාමයේ එක කොට නැගිච්ච කාරණේ නිසා එතුමගේ කට්ටිය කැඩිලා ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු පිරිස කැඩිලා ගිහලා එතුමත් පරාජයටපත් උනේ. ඉතින් ඒ නිසා මේ විධායක ජනාධිපති ධූරයේ පාවිච්චිය භාවිතය පිළිබඳ රටට අත්දැකීමක් තියෙනවා. ඒක අලුත් තත්ත්වයක් දැන් තියෙනවා. ඉතින් ඒ වගේම ඒකේ ඇතිවෙච්ච වැදගත් දේශපාලන ප්‍රතිඵලය තමයි ගෝත්‍රවාදී විදිහට තිබිච්ච දේශපාලන පක්ෂ දෙකක්. ශ්‍රී ලංකාස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය. මේ දෙකොල්ලම රටට නම් කියන්නේ දැන් ශ්‍රී ලංකා කට්ටිය කියන්නේ අපි ඇඟෙන්ම UMP විරෝධී කියලා. UMP ගේ කට්ටිය කියන්නේ අපි වාමාංශික විරෝධී කියලා. ඉතින් කොහොම හරි මෙහෙම ගෝත්‍රික හැඟීමක් මේ පක්ෂ දෙක වටා ඉන්න ජනකායන්ට තියෙනවා. ඉතින් ඒ දෙක එකට එකතු වෙලා තියෙනවා. ඒක ඇත්තටම මම හිතන්නේ දැන් ඒක අර ජර්මනියේ තියෙන වෙනි ලිබරල් ක්‍රිස්තියානි පක්ෂයයි මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර සන්ධානය. ඇත්තටම මට ජනතාවට කියන්න තියෙන්නේ දැන් ඔය වාමාංශික දක්ෂිනාංශික ඔය අපේ රටේ රතු ඇඳගත්ත අයයි කොළ ඇඳගත්ත අයගේ දක්ෂිනාංශික ප්‍රතිපත්තිය කියන්නේ මේ වර්තමාන දේශපාලන වටපිටාව ඇතුලේ අමූලික විහිළුවක්. විහිළුව ප්‍රධානම එක තමයි අද ඔය දේශපාලන පක්ෂවලට ගැති ස්වභාවය. කියන්නේ කැපුවත් කොළ කැපුවත් නිල් රතු කට්ටිය ඡන්දදායකයාගෙන් ඊටාම සීමා සහිත ප්‍රමාණයක්. බහුතරයක් නිදහස් ඡන්දදායකයෝ. ඒගොල්ලෝ එක අවස්ථාවක එක පක්ෂයකට තව අවස්ථාවක තව පක්ෂයකට ඡන්ද දෙනවා. මෙතන ඡන්ද නොදී ඉන්නවා.
ඒ වගේම ප්‍රතිපත්තිමය වශයෙන් බැලුවොත් අද මොකද රටේ තත්ත්වය? ලෝකේ තත්ත්වය. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ බලයට පත් වෙලා ඉන්න ඩොනල්ඩ් ට්‍රම්ප් අහුගේ රිපබ්ලිකන් පක්ෂය. ඒ පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂයේ ආදර්ශය වුණේ. රිපබ්ලිකන් පක්ෂය. ඉතින් ඒ රිපබ්ලිකන් පක්ෂයේ දිහා බැලුවාම අද මොකද්ද රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් කරන්නේ ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය ආර්ථික. මේ කාගේ ප්‍රතිපත්තියද? මේක තමයි සිරිමාවෝ මැතිණිය 70 ඉඳන් 74 කරපු වැඩපිළිවෙල. වෙන මොකක්ද? තමන්ගේ රටේ දේවල් නිෂ්පාදනය කරන්න, තමන්ගේ රටේ වැඩ කරන ජනතාවට මුල් තැන දෙන අර සමගි පෙරමුණ ඇන්නම් පෙරර මහත්තයාගේ ආර්ථික ප්‍රතිපත්තිය තමයි අද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ ට්‍රම්ප්ස් ඉකොනොමික්ස් කියලා යන්නේ. වෙන මොකක්වත් නෙවෙයි. ඒතර දැන් ට්‍රම්ප්ලා සමාජවාදී වෙලා. එතුමාට ඡන්දය දුන්නේ ඇමරිකාවේ වැඩ කරන ජනතාව. හිලරි ක්ලින්ටන් ඡන්ද දුන්නේ ඇමරිකාවේ වැඩ කරන ජනතාව. පතලේ, කම්හලේ හැම තැනකම දාඩිය මහන්සියෙන් වැඩ කරන සුදු ජනතාව රොද බැඳලා එතුමාට ඡන්දය දුන්නා. ඉතින් ඒ වගේම අනිත් පැත්තෙන් කොමියුනිස්ට් වාදයේ ප්‍රධාන මූලස්ථානය තමයි මොකද? චීනය. දැන් චීනයේ ෂි ජින්පින් ජනාධිපතිතුමා කවුද? ලිබරල් ආර්ථිකයේ පියා දැන්. එතුමා තමයි ලිබරල් ආර්ථිකයේ ගෝලීයකරණයේ පියා. ඒතර ඒ කියන්නේ මේ අපේ ජාවර්ධන ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියනේ. මේ ජයාජාවර්ධනයි රොනි ඩිමැලුයි 77 කරගෙන ගිය වැඩපිළිවෙල. ඒ කරයන් දැන් කවුද? ෂි ජින්පින්. රතු පාටින් කරගෙන යන. ඉතින් මේවා අද අන්තර්ජාතික පාට විහිළු. ඒ හින්දා මේ වාමාංශික දක්ෂිනාංශික ලොකු කතා මේ රටට හරියන වැඩ නෙවෙයි. දැන් මේ ලෝකෙ වෙනස් වෙලා තියෙන නිසා මේ සම්මුතිය මේ පක්ෂ දෙක අතර ඇතිවෙච්ච සම්මුතිය ඊටාම වැදගත් කාරණයක්. මම මේකට කියන්නේ වෙන්ව ඡන්ද කරලා එක්ක ආණ්ඩු කරන වැඩපිළිවෙල. එමෙතුමේ නමුත් අපි දකින්න දේ තමයි දැන්. තාමට පොඩි එක කාරණයක් කියන්නේ. දැන් එක ජාග්‍රහණයක් අත්පත් කරගත්තා. ඒක තමයි සමාජයේ බියසක අඩු වෙලා ගිහිල්ලා සමාජය බලාත්මක වුණා. හැම දෙයක්ම විවේචනය කරන්න, ප්‍රශ්න කරන්න, හරි හෝ වැරදි දූෂණ වංචා පිළිබඳව කතා කරන්න, වෙනත් සමාජ ප්‍රශ්න ගැන කතා කරන සමාජ දිවිච බියසක නැති වුණා. ඒ සමාජයේ බලාත්මක වීම මේ ආණ්ඩුව යටතේ සිදුවෙච්ච කාරණා කීපයක්. ඒ වගේම ආර්ථිකමය වශයෙන් ජනතාවට පඩි වැඩිවීම, තෙල් මිල අඩුවීම, සමෘද්ධි සහනාධාරය වැඩිවීම වගේ කාරණා වලින් ලැබුණා 2015. ඉතින් මෙන්න මේ වගේ ජයග්‍රහණ ගණනාවක් ලබාගෙන තියෙනවා. ඒ වගේම පසුබැසීම් සහ ඉටු නොවිච්ච අපේක්ෂා අතිවිශාල ප්‍රමාණයකුත් තියෙනවා. එමෙතුමේ දැන් ඔබතුමා කියපු දේශපාලනීය වශයෙන් මතු පිටි බලනකොට ස්ථායි බවක් තමයි පේන්නේ. අලුයට ගිනි පුපුරු තිබෙන වගේ රජය තුල යම් ප්‍රශ්න තිබෙනවා නේද? ඒකේ ප්‍රධාන හේතුව මේකයි. මේ ආණ්ඩුව තීරණාත්මකව බලයට ගෙනාවේ කවුද? තීරණාත්මකව. දැන් මම අහලා තියෙනවා මේ එක්සත් ජාතික පක්ෂය කියනවා අපි නැත්තම් අපේ ඡන්ද තමයි 90%ක් අපි නැත්තම් බලයට එන්නේ නැහැ කියලා. එක්සත් ජාතික පක්ෂයේ ඡන්දය එතන තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කියනවා අපි නිකන් ව්‍යංගෙන් හරි අපි සපෝට් එක නොදුන්නා නම් අපි සහයෝග නොදුන්නා නම් ඕක වෙන්නේ නැහැ කියලා. දෙමළ සන්ධානය කියනවා යාපනයේ ඡන්ද ටිකෙන් තමයි මෛත්‍රී දිනුවේ කියලා. මුස්ලිම් පක්ෂවල නිතරම කියන දෙයක් තමයි මුස්ලිම් ජනතාවම ගිහිල්ලා මෛත්‍රී පාලසිංහ මහත්තයාට ඡන්ද ගැව්වා ඒකයි මේක කියලා. එක එක්කෙනා මෙහෙම අදහස් පළ කරනවා. මොකක්ද ඇත්ත? අපි ගත්තොත් 2014 අවසන් වුණා පළාත් සභා 9ම පළාත් සභා මැතිවරණ. ඒ අවස්ථාවේ මොකද ඡන්ද ප්‍රතිඵලය? ඡන්ද ප්‍රතිඵලය තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ එක්සත් ජනතා නිදහස් ඡන්දානය ලක්ෂ 50ක ඡන්දයක් ගත්තා. මිලියන 5ක. මුළු පළාත් 9ම. එක්සත් ජාතික පක්ෂය ගත්තේ ලක්ෂ 24ක ඡන්දයක්. සමහරු මන් දැකලා තියෙනවා මම මේ එක්සත් ජාතික පක්ෂයට අපහාස කරනවා නෙවෙයි. මෛත්‍රී ගාව තිබුණේ 90% UMP ඡන්ද කියලා මම මේ එක්සත් ජාතික පක්ෂිකයෝ නෙවෙයි මේ ප්‍රවීණ මාධ්‍යවේදියෝ හිටන් මම දැකලා තියෙනවා යම් ලිපි ලියනවා. හරි. මේක ලොකු වැරදීමක්. මේක තමන් පිළිබඳ අධිතක්සේරුවක් ඇති කරගෙන එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අවසාන ඡන්දය තමයි අර ලක්ෂ 24. ඒකේ පක්ෂය එතෙන්ටම වැටුණා. හරි. ඊළඟට ජනතා විමුක්ති පෙරමුණට තිබුණා ඡන්ද 3,50,000කට ආසන්න ප්‍රමාණයක්. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මැතිතුමාගේ 3,75,000ක වමන ඡන්දයක් තිබුණා. ඒ දෙක එක්ක හුරාම 7 ලක්ෂයක විතර ඡන්දයක් තිබුණා.
දෙමළ සන්ධානය හා තිබුණ ලක්ෂ 5ක පමණ ප්‍රමාණයක් මුස්ලිම් කොංග්‍රස් වෙනම ඡන්දය ඉල්ලුවේ නෑ. ඔය ඇතුලේ ඡන්ද ඉල්ලුවේ. ඒගොල්ලෝ ඡන්ද ලක්ෂයක විතර ප්‍රමාණයක් හැසිරෙවුවා. මේ ඔක්කොම එක්කව ගලහම ඡන්ද 36 ලක්ෂයක් 37 ලක්ෂයක් තමයි තිබුණේ. එතකොට මේ 36 ලක්ෂයයි 50 ලක්ෂයයි. ඕක තමයි පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලය. මහින්ද රාජපක්ෂ මැතිතුමා බැසිල් රාජපක්ෂ මහත්තයාගේ මේ ඉලක්කම දැකලා තමයි මේ ජනාධිපතිවරණයට යන්නේ. මංගාව 50ක් තියෙනවා ඒකාබද්ධ විපක්ෂෙටම තියෙන්නේ කීයද? ඒකල කිව්ව ඒකාබද්ධ විපක්ෂය කියලානේ. 36යි. කවුද ජනාධිපතිවරණය ජයගන්නේ? ඉතින් හරි පැහැදිලි මේ ඉලක්කම බලුවා. එතකොට කොහෙන්ද මේ වෙනස ඇති වුනේ? මහින්ද රාජපක්ෂ මහත්තයා ලක්ෂ 58ට යනවා 50 අරගෙන 36 දිවිච්ච ඒකාබද්ධ විපක්ෂය 62ට යනවා. මේ පක්ෂ වලින් ආපු ඡන්දයක් නෙවෙයි මේක. අන්න ඒක තමයි මේ රටේ දේශපාලන පක්ෂ කරගෙන තියෙන ලොකුම මෝඩකම. මේ ඇවිල්ලා මධ්‍යස්ථ ජනයා විශේෂයෙන්ම මේ රටේ මේ මධ්‍යම පාන්තික ධනයා ගත්ත ඓතිහාසික තීන්දුවක්. ඒකෙදි මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාර්ය සාධනය පොඩ්ඩක්වත් ඒගොල්ලෝ වැදගත් කියලා සැලකුවේ නෑ. ඒකෙන් මොනවාද මෝහණයටපත් වෙච්ච අය හිටියා. අහසින් යන අධිවේගී පාරවල්, ගුවන් තොටුපළවල්, වරායවල්, සංදර්ශන, නගර ලස්සන කළා, මල් වවලා, සුවඳ දුම් ගහලා මේක මං කියන්නම් දැන් බලන්න. අදටත් ඔය කතා කරනවා ගෝඨාභයගේ නගර අලංකරණය තාම මෙහෙමයි කියලා. එහෙම අලංකරණය වෙච්ච වැදගත්ම නගරයක් තමයි කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශය. ඒකේ හැම පාරක්ම කාපට් කළා. නුගේගොඩ නගරයේ විධිමත් කළා. දියත උයනක් හැදුවා, ජොගින් ට්‍රැක් 3ක් හැදුවා. නේද? මේ දියත එකයි, අතන කිඹුලෑල එකයි, වැලි පාර එකයි. මේ මධ්‍යම පන්තියේ අවශ්‍යතාවයන්ට උපරිම වෙන විදිහේ ක්‍රියාවලියක් ගියා. ඉඩම් වටිනාකම් ඔක්කොම අහස උසට ගියා. ඔයගලන්ට පේනවා ඇති පාර්ලිමේන්තුවට යනකොට අලුතෙන් අහසට නගින ටවර්ස් 5ක් එතන ඇති වුණා. නව නගරයක් ඇත්තටම එතන ජයවර්ධන ජනාධිපතිතුමා බිහි කරන්න හැදුවා. ඇත්තටම බිහි වුණේ මේකේ. කාටද ඒගොල්ලෝ ඡන්දෙ දුන්නේ? ඒ ගෝඨාභය මහත්තයාගේ ජොගින් ට්‍රැක් වල ගිය කට්ටිය කාටද ඡන්දෙ දුන්නේ? ඒකයි වැදගත්. 2014 බස්නාහිර පළාත් සභා ඡන්දෙදී කෝට්ටේ ආසනේ ජයගත්තේ මහින්ද රාජපක්ෂ. ඔහු ගත්ත ඡන්ද 25000. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට හිමි වුණේ ඡන්ද 12000යි. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මොකක්ද? අර ඔක්කොම සෙල්ලම් ටික කළා. ජනාධිපතිවරණයේදීත් මහින්ද රාජපක්ෂ මහත්තයා ගන්නේ 25000යි. මෛත්‍රීපාල සිරිසේන ගන්නවා 35000ක්. නුගේගොඩ රැස්වීම් දෙකක් තිබ්බා. මහින්ද මහත්තයාගේ ජනාධිපතිවරණයට රැස්වීමක් තිබ්බා. 25000කට අධික පිරිසක් සහභාගී වුණා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ රැස්වීමට මමත් ගියා. 2000ක්වත් හිටියේ නෑ මහ වැස්සේ. හරි. නමුත් ඡන්ද ප්‍රතිඵලය මොකක්ද? ගහක් කොළයක් ගානේ මහින්ද රාජපක්ෂගේ පුලිරුව ඔක්කොම ගහලත් 10000කින් කෝට්ටේ පරාදයි. හරි. ඒ වගේ මේ තමයි මධ්‍යම පන්තියේ ආසනේ. මේ තමයි ධන උගත් ජනතාවගේ ආසන. කෝට්ටේ, කැලණිය, පානදුර, මහරගම කියන්නේ මේ රටේ මධ්‍යම පන්තිය කොහොමද හිතන්නේ කියන ආසන. මේවා මේ සුළු ජාතිකයෝ විසින් තීරණය කරන ආසන නෙමෙයි. දැන් මැද කොළඹ සුළු ජාතිකයෝ තීරණය කරනවා. උතුරු කොළඹ එහෙම තීරණය කරනවා දෙමළ මුස්ලිම් අය. හැබැයි මේක එහෙම නෑ. දැන් මේ ඡන්දය මැදිහත් උගත් ජනතාවගේ ඡන්දයක්. අපේ ජාතික හෙළවුරුමේ අපි නියෝජනය කළෙත් ওই ඡන්දේ. මට මතකයි 2014 අගෝස්තු මාසයේ මම බලය හා බලය කියලා කෘතියක් දැම්මා. ඒ බලය හා බලය කෘතිය දියත් කරපු අවස්ථාවේ 960 දෙනෙක් එතෙන්ට සහභාගී වුණා. ඒ පොත 4 වතාවක් මුද්‍රණය කරන්න ඕන. උණු කැවුම් වගේ දවසෙන් දවස විකිනෙන්න ගත්තා. මොකද මිනිස්සු අතරේ මතයක් ගියා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දූෂණ ගැන මේකේ තියනවා කියලා. ඒක එහෙම මේකක් තිබුණේ නැහැ. ඒක ඇත්ත වශයෙන්ම විද්වත් කෘතියක්. ඒකට රටේ සාහිත්‍ය සම්මානයත් හිමි වුණා. යම් ආකාරයකට රටේ බලශක්ති ප්‍රශ්න ඒකේ සාකච්ඡා කරලා තිබුණා. මම ඊළඟට ගහුවා ආලපාලු ආර්ථිකය කියලා කෘතියක්. ඒ කෘතියේ පිටපත් 35000ක් අලෙවි වුණා. ඒක මුද්‍රණය කරගන්න බෑ. සල්ලි අච්චු ගහනවා වගේ වුණා. ඒකේ තිබුණ ඔය දූෂණය පිළිබඳ කාරණේ. අපි ගිය හැම තැනකම කුරුණෑගල, මහනුවර, ඒ හැම තැනකම විද්වත් රැස්වීම් වලට වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, වාස්තු විද්‍යාඥයෝ මේ වෘත්තීය වේදින් තමයි ආවේ. ඒ අය ඔක්කොටම ඕන කරේ මොකටද?
මහින්ද මහත්තයාගේ කාර්ය සාධනයේ තියෙනවා. හැබැයි මේ කාර්ය සාධනයේ යට පවුල හැදිච්ච යෝධ ජාතික මංකොල්ලයක් තියෙනවා. ඔය ගෝඨාභය මහත්තයාගේ වියත්මකට එක්කහුව වෙලා ඉන්න ඔය දූෂිත වියතුන් නෙවෙයි මේ රටේ සාතිශය බහුතරයක් විශ්වවිද්‍යාල ගුරුවරු සහ අනික් පිරිස ගැට ගැහුනේ එතන. ගැට ගැහිලා තමයි මහින්ද මහත්තයා පෙරළුනේ. නැතුව මේ පක්ෂවල හපංකමක් නෙමෙයි. මම ඒක බොහොම පැහැදිලිව කියන්න. මෙන්න මේ ජනතාවගේ අපේක්ෂාව මොකක්ද? මේ ජනතාවට බොහොම අහිංසක අපේක්ෂාවක් තිබුණා. මොකද්ද? මහින්ද මහත්තයා පාරවල් හැදුවා, වරායවල් හැදුවා, ගුවන්තොටුපොළ හැදුවා, බලාගාර හැදුවා. හැබැයි මහා දූෂණයක් කරුණා. කරුණාකරලා පළවෙනුව මේ දූෂකයින්ට දඬුවම් දෙන්න. දෙක, අනාගතයේ මෙවැනි දූෂණ ඇති නොවන විදිහට නීති සම්පාදනය කරන්න. තුන, ඕගොල්ලෝ දූෂණය නොකර ආණ්ඩුවක් කරලා වෙන්න. මේ ආණ්ඩුවේ තුනම කළේ නැහැ. ඔය තුනම කළේ නැහැ. ඒ නිසා අර ජනතාව භයානක අපේක්ෂා භංගත්වයකට පත් වෙලා ඉන්නවා. කෙටි විරාමයක් ලබා ගන්නවා. රැඳී සිටින අප සමගම ඔබ සම්බන්ධ වන්නේ පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගින්. අද අපත් සමග සම්බන්ධ වන්නේ පාට්ලි චම්පික රණවක අමාත්‍යතුමන්. අප වැඩසටහන ගෙනෙන්නේ එතුමාගේ විජිරාමයේ පිහිටි නිවසේ සිට. එතුමා සාකච්ඡා දීර්ඝ විස්තරයක් සිදු කරා. ලෝකයේ කුමන දිශාවටද ගමන් කරන්නේ සහ මේ සිදුවෙච්ච මැතිවරණ පෙරලියත් සමග ශ්‍රී ලංකාවේ ජනතාවගේ කෙබඳු අපේක්ෂාවක්ද මෙම රජය පත් කිරීමේදී තිබුණේ කියලා. අපි කෙටි විරාමයෙන් අනතුරුව නැවතත් ඔබත් සමග සම්බන්ධ වෙනවා රැඳී සිටින පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගින්.